Hi, welcome to Ceylon Zeus. මම රවුන්ඩ් ඩිසිල්වා. ඉතින් අද අපි බලමු using MS ආවල practice session එකක්. මේක මට personally ආපු message එකක්. මේ ගැන තව ටිකක් explain කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක මම note එකක් විදිහට හදලා ඕගොල්ලන්ටත් අරන් ආවා. ඉතින් අද බලමු කොහොමද මම මේ lesson එක plan කරගෙන තියෙන්නේ කියලා. අපි යන් screen එකට. මෙතන ඕගොල්ලන්ට පේනවා මම using MS මේක තමයි practice session එක. warm up එකක් විදිහට ඕගොල්ලන්ට මම listening practice එකක් කරනවා. මම sentences තුනක් කියනවා. එතකොට ඕගොල්ලෝ පොඩ්ඩක් identify කරගන්නවා කලින් කරපු lesson එකත් එක්ක මේකේ මොනවද ඇහෙන්නේ කියන එක. short forms ටිකක් මම explain කරනවා. ඒ short form ටික practice කරනවා. ඊට පස්සේ මම second page එකට ගියොත් ඒකේ ඕගොල්ලන්ට පේනවා MS කොහොමද අපේ feelings conditions ගැන කොහොමද කතා කරන්න කියලා. ඊට පස්සේ ඒකෙන් පොඩි exercise එකක් තියෙනවා. ඒක කරාම අර feelings conditions කොහොමද apply කරන්න කියන එක ඔයාලට හොඳ අදහසක් එනවා. ඊට පස්සේ negative sentences කලින් තිබි positive දේවල් දැන් තියෙන negative දේවල් ඒවා කොහොමද හදන්නේ කියන එක. පස්සේ ඒකිනුත් පොඩි exercise එකක් තියෙනවා. third page එකට ගියොත් මේකේ talking about yourself. ඒ කියන්නේ අපි ගැනම කතා කරද්දී English කියන දේ practice කරගන්න ලේසි. ඊට පස්සේ මම ඒකට චූටි exercise එකක් දීලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා mixed practice එකක්. එතකොට මම දීලා තියෙනවා words ටිකක් ඒ ටික පාවිච්චි කරලා කොහොමද full sentence එකක් හදන්න කියන එක. ඊට පස්සේ මම homework එකක් විදියට පොඩි දෙයක් දෙනවා. ඒකත් කරලා බලන්න. පුළුවන්කමක් තියෙනවා නම් ඒවට එන answers comment section එකේ දාන්න අනිත් කට්ටියටත් බලා ගන්න. හරි. අපි යමු lesson එකට. ඉතින් මේක ඇවිල්ලා warm up exercise එකක්. මේකෙදි මම sentences තුනක් කියනවා. ඒ ටික හොඳට අහලා තේරුම් ගන්න බලන්න මේකේ මම small verb එකක් කියනවා. ඒක මොකක්ද කියලා. I am happy. She is my sister. They are at home. මේ තුනේම ඇහෙන small verb එකක් තියෙනවා. ඒ ටික තමයි am is are කියන ටික. මෙන්න මේ ටික. am is are. ඉතින් මම ඒ forms ටික explain කරන්නම්. මෙතන මම second part එක විදිහට අරන් තියන්නේ part 2 එක විදිහට presenting the forms. positive පැත්ත මේකේ මම කතා කරන්නේ. I am ready. මේ බලන්න. I am ready. මම ලෑස්ති. She is my teacher. මේ බලන්න. bus stop එකක ඉන්නවා කියන්නේ bus hold එකක ඉන්න bus එක යනකන් teacher ඉන්නවා. She is my teacher. The bag is heavy. The bag is heavy. bag එක බරයි. අපිට ඒක දැක්කම පේනවා මෙන්න මෙතන මං වතුර බෝතලෙකුත් ඇඳලා ඒක දැක්කම අර පොඩක් heavy ගතිය දැනෙන්න. බර වැඩි කියලා දැනෙන්න. The bag is heavy. They are outside. බලන්න මේ දෙන්න ඉන්නේ ගෙදරින් එළියේ. They are outside. ඉතින් මෙතනදී මම කියලා දෙන්න හදන්නේ am use කරන්නේ I. ඒ කියන්නේ මම ගැන කියනකොට. ඒ කියන්නේ තමන් ගැන කියනකොට I am. ඊට පස්සේ අපි කවුරු හරි ගැන කියනවා නම් ඒ කියන්නේ එක්කෙනෙක් ගැන. එක්ක නැත්තම් එක දෙයක් ගැන. one person or one thing අපි පාවිච්චි කරනවා is. මේ බලන්න. ඉතින් අපි එක්කෙනෙක්ට වඩා ගොඩක් දේවල් ගැන කතා කරනවා නම් අපි use කරන්නේ are. They are. මේ බලන්න. හරි මම හිතනවා ඔයාලට මේ section එකෙන් මේ forms ටික කොහොමද හරියට පාවිච්චි කරන්න කියන එක පැහැදිලි වෙන්න ඇති කියලා. අපි යමු ඊළඟ section එකට. අපි ඇත්තටම English කතා කරද්දී අපි ඒ sentences හරිම short විදිහට තමයි කතා කරන්නේ. එතකොට ඒකේ natural ගතියක් දැනෙනවා. අහලා බලන්න. I am ready. ඊට වඩා පොඩ්ඩක් natural පොඩ්ඩක් අපිට දැනෙනවා වැඩි I am ready කියද්දී. English වලදී අපි කෙටි කරලා තමයි වැඩිපුර කතා කරන්නේ. especially spoken පැත්තට එනකොට. ඉතින් she is my teacher කියනට වඩා she is my teacher කියන එක පොඩ්ඩක් අර natural ගතියයි නැත්තම් robotic ගතියක් තමයි අපිට දැනෙන්නේ. කියන්නේ අපි ලියන භාෂාවෙන් කතා කරන්නේ නැහැ. ඉතින් අපි මේ විදිහට short forms පාවිච්චි කරලා කතා කරද්දී this sounds more natural when we speak. ඉතින් අපි යමු next section එකට. මේක ඇවිල්ලා short form practice එකක්. ඉතින් මගේ drawings උත් තියෙනවා. ඒ ටිකත් පාවිච්චි කරලා ඔයාලට හොඳට තේරුම් ගන්න පුළුවන්. මෙතන ඉන්න lady watch එක දිහා බලන් ඉන්නේ. ඒ කියන්නේ පොඩ්ඩක් පරක්කු ගතියක් අපිට දැනෙනවා. ඉතින් she is late. ඉතින් අපි ඉස්සෙල්ලම short form නැතුව long form විදිහට මේ ටික කියවලා ඉමු. She is late. We are ready. බලන්න මේ දෙන්න ලෑස්තිලා ඉන්නේ. It is cold today. It is cold today. කියන්නේ සීතලයි. අද දවසේ සීතලයි. මේ බලන්න හරිම friendly දෙන්නෙක්. They are friends. ඉතින් චූටි වෙලාවක් අරගෙන try කරලා බලන්න මේ ටික short form කරන්න පුළුවන්ද කියලා. හරි. මම දැන් ඔයත් එක්ක මේක short form ලියන්න. She is late. අපිට පුළුවන් she is late. We are ready. We are ready. It is cold today. It's cold today. They are friends. They are
friends. පොඩ්ඩක් ඉන්න එක පොඩ්ඩක් කැතයි. ඒක පොඩ්ඩක් ලියුණා කැතේ මම ආයෙ ලියන්නම්. හරි. She is late. We are ready. It's called today. They are friends. අපි යන් next page එකට. Okay, section 5 එක විදිහට මම අරන් තියෙන්නේ feelings and conditions. ඒ කියන්නේ අපිට පුළුවන් ඇමිසා යූස් කරන්න මට මේ වෙලාවේ බඩගිනි. ඒක නැත්නම් අද කාලගුණ එච්චර සීතල නෑ රස්නේ. තව කවුරු හරි කීප දෙනෙක් ඉන්න කාමරයකට මකුළු එක්ක ඇවිල්ලා. ඉතින් කට්ටිය බයයි. They are afraid. ඉතින් මම drawings එක්කම ඔයාලට කියලා දෙන්න. මේ බලන්න. මෙයා කියනවා I'm tired. ඔය දැක්කම පේන පොඩ්ඩක් අර නිකන් නිදි මත ගතිය ඇයි පොඩ්ඩක් අර energetic මදි. ඉතින් I'm tired. He is hungry. නැක්කනේ බඩත් පොඩ්ඩක් අල්ලන් ඉන්නේ. කැමෙකුත් තියෙන පොඩ්ඩක්. He is hungry. The weather's hot. The weather's hot. රස්නේ දවසක් පේනවනේ. They are afraid. බලන්න හොඳටම බය වෙලා ඉන්නේ. අපි ඕන මෙතනට ටිකක් මේ වගේ ලොකු මකුළු එක්ක දාමු. මෙයාට බයයි දැන්. ඉතින් මෙයාටත් බය වෙන්න කෙනෙක් ඕනනේ. ඉතින් අපි මේ පැත්තෙන් දාමු. මෙහෙම. හරි. ඉතින් එහෙම ඇඳලා පෙන්නුවම ඔයාලට හොඳට අදහස් වෙනවා afraid කියන එකේ තේරුම. They are afraid. අපි යන් exercise එකට. Choose the correct word. හරි වචනේ තෝරන්න තියෙන්නේ. ඉතින් පොඩි වෙලාවක් අරගෙන මේ ටික කියවලා ඒ ටික fill කරන්න බලන්න. හරි. මම හිතනවා ඒ ටික fill කරන්න ඇති කියලා. මම දැන් ඔයත් එක්ක මේක fill කරන්න. මම කලින් කියලා දුන්න කලින් page එකේ I නම් am. මම ගැනනේ කියන්නේ. I am thirsty. The room. කාමරය ඒ කියන්නේ එකක් ගැන කතා කරන්නේ. The room නම් is very quiet. කාමරය හරි නිශ්ශබ්දයි. හොඳට අපි හිතමු sound එක එළියෙන් එන්නේ නැති වෙන්න හොඳට seal කරපු කාමරයක් වෙන්න පුළුවන්. The room is very quiet. My parents. ඒ කියන්නේ අපි එක්කෙනෙක් ගැන නෙමෙයි කියන්නේ දෙන්නෙක් ගැන. parents නම් දෙන්නෙක්නේ. එතකොට ඒගොල්ලෝ කියන්නේ දෙන්නෙක් එක්කෙනෙක්ට වඩා වැඩි. My parents are at work. This bag light කියන්නේ එලියටත් කියනවා ඒක නෙමෙයි බර අඩුයි කියන එක. heavy light. heavy බර වැඩි. heavy කියන්නේ බර වැඩි නෙමෙයි. heavy කියන්නේ බරයි. light කියන්නේ ඒකෙම opposite එක. heavy light. සහැල්ලුයි. This bag is light. දැන් section 7 එක negative sentences. අපි කලින් කතා කරපු හැමදේම positive දේවල්. I am hungry. කියන්නේ මට බඩගිනි. ඒකම negative එක තමයි මට බඩගිනි නැහැ. ඒක negative. එතකොට I am not hungry. ඒ වගේ ඒවට තමයි අපි negative sentences කියලා කියන්නේ. positive එක තියෙනවා, negative එක තියෙනවා. ඉතින් බලමු අපි මොනවද තියෙන්නේ කියලා. I am not late. මම පරක්කු නැහැ. හොඳ දෙයක්. She isn't here. එයාව හොයාගන්න නැහැ. එයා මෙතන නැහැ. They aren't ready. ඒගොල්ලෝ ලෑස්ති නැහැ. සමහරවිට අපි වේලාවසන ලෑස්ති වෙනවා. අනිත් එක්කෙනා ලෑස්ති වෙන්නේ නැහැ. එතකොට I am not late. They aren't ready. සරලයි. හරිම ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් මේ දේවල්. ඉතින් කරන්න තියෙන හොඳම වැඩේ තමයි ඔයාගේ ජීවිතේට මේ ඉංග්‍රීසි කියන දේ ඇප්ලයි කරගෙන ඉගෙන ගන්න බලන්න. එතකොට මේක හරිම සරල විදිහට ඉගෙන ගන්න පුළුවන්. අපි යමු දැන් ඊළඟ එක්සර්සයිස් එකට. make it negative. ඒ කියන්නේ මම පොසිටිව් දෙයක් දීලා තිනා. ඔයා ඒක චේන්ජ් කරන්න ඕනේ නෙගටිව් විදියට. මම ඒකට චුට්ටක් උදව් වෙන්නම්. බලන්න මම දීලා තියෙන දේවල් ටික. I am tired. හැබැයි I'm tired එකේ negative එක මොකද්ද? I am not tired. ඉතින් ඒකට ඔයාලට උදව් වෙන්න මගේ drawings දීලා තිනවා. ඉතින් I am tired නම් මෙයාව දැක්කහම පේනවා එයා tired නෑ හරිම active විදියට ඉන්නේ. The shop is open. ඇත්තට මේක වහලා තියෙන්නේ. They are at home. මේගොල්ලෝ කොහෙද ඉන්නේ? ගෙදර නෙමෙයි ගෙදරින් එළියේ. He is angry. බලන්න සතුටින් ඉන්නේ එක angry නෑ ඉතින්. ටූටි වෙලාවක් අරගෙන මේ ටිකට answers දෙන්න බලන්න. හරි මම හිතනවා ඔයා answers දෙන්න ඇති කියලා. මම ඔයත් එක්ක ඒ answers ටික check කරන්නම් දැන්. I am tired. බලන්න එයා tired නෑ. එයා හරිම energetic විදියට ඉන්නවා. ඉතින් අපි මේකට ලියමු I am not tired. බලන්න the shop ඇත්තට මේක වහලා තියෙන්නේ. think the shop is open. ඇත්තට මේක වහලා තියෙන්නේ. the shop isn't open නැත්තම් shop is not open. ඔය දෙකෙන් ඕන එකක්. හැබැයි දැන් අපි කලින්ට වඩා ටිකක් දියුණුයිනේ. එතකොට අපි short form පාවිච්චි කරමු. මම මේක මේ විදිහට තියලා තිබ්බත් අන්න ඒක පොඩ්ඩක් explain කරන්න. හරි. අපි මේක ලියමු. They are at home. ගෙදර නෙමෙයි ඒගොල්ලෝ ඉන්නේ අතරම. They aren't at home. එක්ක නැත්තම් they are not at home. අපි ඉතින් they aren't at home කියලා ඉගෙන ගමු. මොකද අපි short form ඉගෙන ගත්තානේ. He is angry. පේනවද යට තරහ ගිහින් වගේ?
මට නම් එහෙම පේන්නේ නැහැ. He's not angry. හරි එහෙනම් අපි මේ page එකත් ඉවර කරා. අපි යන්න next page එකට. මම 9th section විදිහට අරගෙන තියෙන්නේ talking about yourself. ඒ කියන්නේ personal connection. sorry. ඒ කියන්නේ personal connection. personal connections කියන්නේ අපි ගැනම කතා කරනකොට අපිට ඉංග්‍රීසි වගේ දෙයක් ළඟින් දැනෙනවා. මොකද අපි තමයි අපි ගැන හොඳටම දන්නේ. ඉතින් අපි ගැන කතා කරන්න අපිට ඉංග්‍රීසි පාවිච්චි කරලා ඒ ටික ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. ඉතින් මම මේ දීලා තියෙන ටික ෆිල් කරන්න බලන්න ඇත්තටම ඔයා ගැන දාලා. මම හිතනවා ෆිල් කරන්න ඇති කියලා. මම ඔයත් එක්ක මේ ටික මගේ විදිහට ෆිල් කරන්න. My name is Ranula කොනත්තං Ceylon Zeus. ඉතින් ඊළඟ එක තියෙන්නේ from එකක්. from කියන්නේ අපි කොහෙන්ද, ඒ කියන්නේ කොහෙද කියන එක. ඉතින් I am from Sri Lanka. I am from Sri Lanka. Interested in ඒ කියන්නේ අපි ආස කරන දෙයක්. මම movies වලට හරි ආසයි. I am interested in movies. මම ඇත්තටම අද දවසේ හරි සතුටින් ඉන්නේ. මට ඔයගොල්ලන්ට ලෙසන් එකකුත් අරන් එන්න පුළුවන් වුණා. I am happy today. ඉතින් exercise D එක විදියට about me එක මම දීලා තියෙනවා. choose the correct form and complete. මෙතනදී ඔයාට ඇත්තටම දැනෙන දේවල් ඇත්තම ටික ලියන්න බලන්න. හරි. මම දැන් ඔයත් එක්ක මේක complete කරන්න. busy today. ඉතින් අද ඇත්තටම එච්චර ලොකු busy දවසක් නෙමෙයි මට. මොකද දෙසැම්බර් 24 පොඩ්ඩක් ගෙදර ඉන්නේ. ඉතින් I am not busy today. මෙතන චුට්ටක් ඉඩ මදි මම තිබ්බා. ඒක මම එහා පැත්තේ ලියන්න. am not එක්ක නැත්තම් I'm not. මේක තමයි මම මෙතන ලිව්වේ. ඒක පැහැදිලි ඇති. ඊළඟ එක free right now. free right now කියන්නේ මේ වෙලාවේ නිදහසෙන් දින්නේ කියන්නේ free ද ඔයා මේ වෙලාවේ. ඉතින් මම ගැන කිව්වොත් I am not free right now. I am doing a recording. ඉතින් I am not free right now. මගේ සිටුේෂන් එක හැටියට I am not free right now. ඊළඟ එක happy with this lesson. කියන්නේ මේ lesson එක ගැන කොහොමද feeling එක? ඇත්තටම සතුටුයිද සතුටු නැද්ද? ඔයාලට හිතන දේ comment section එකේ දාන්න මේක හරියට ලියලා. I am not happy with this lesson නම් comment එකක් දාන්න. තව මොනවාද මේක improve වෙන්න ඕනේ කියලා. ඒක අනිවාර්යෙන් කරන්න. ඒක හොඳ feedback එකක් මට මේ lessons තව දුරට හොඳට කරන්න. ඉතින් මගේ පැත්තෙන් බලුවොත් I am very happy about this lesson. මොකද මේක මට personal ආපු request එකක්. ඒක කියලා දෙන්න කියලා. ඉතින් මම decide කරා ඒක තනි එක්කෙනෙක්ට කියලා දෙන්න නැතුව ඕගොල්ලන්ටත් කියලා දෙන්න. ඉතින් I am very happy about this lesson. ඉතින් මෙතන තියෙන කේ හැටියට I am very happy with this lesson. ඒක මම අර very කියන එක දැම්මේ මට ඇත්තටම ගොඩාක් සතුටුයි. ඉතින් මම ඒක එතනින් ලියන්න. I am very happy with this lesson. Not tired. ඉතින් ඔයාට මම දැක්කම tired වගේ පේනවද? ඉතින් මගේ විදිහට බලුවොත් I am not tired. ඉතින් මම ඒකේ විදිහට ලියන්න. මේක ඇවිල්ලා mix practice එකක් section 11 එක. ඔයා confident වෙන්න ඕනේ මේ ටික answers හරියට දෙන්න. ඔයාට දීලා තියෙන මම වචන ටිකක් ඒ ටික පාවිච්චි කරලා ඔයාට ගැලපෙන විදිහට ඒ ටික ලියන්න හරියට. පොඩි වෙලාවක් අරගෙන ලියන්න බලන්න. හරි. මම හිතනවා මේ ටික ලියන්න ඇති කියලා. මම ඔයත් එක්ක දැන් ලියන්න. I not cold. ඇත්තටම හරිම අවුව තියෙන දවසක් අද. It's very sunny today. ඉතින් I am not cold. My hands cold. My hands සීතල නැහැ. My hands are not cold. එක්කෝ my hands aren't cold. We ready. Just imagine මමයි තව just imagine මමයි තව යාළුවෙකු ඉන්නේ කියලා. අපි ලෑස්ති කියලාත් හිතන්න. We are ready. The city not small. ඔය ඇත්තටම ඉන්න ටවුන් එක ටිකක් ලොකු එකක් නම් the city isn't small, right? ඔයා ඉන්න ටවුන් එක පොඩි එකක් නම් the city is small කියලා ලියන්න පුළුවන්. ඉතින් මම ඉන්න ටවුන් එක ටිකක් පොඩි එකක්. ඒක නිසා the city is small කියලා මම ලියන්න. Okay, section 12. Homework. Beginner friendly. Beginner friendly කියන්නේ මූලිකවම පටන් ගන්න කෙනෙක්ට ලේසි වෙන විදිහට තමයි මම මේ homework ටික හදලා තියෙන්නේ. ඉතින් බලන්න මම මොනවද කරන්න කියන්නේ කියලා. Write 5 sentences about your day. ඔයාගේ දවස ගැන වාක්‍ය 5ක් තමයි ලියන්න තියෙන්නේ. ඉතින් ඒකෙන් දෙකක් positive දේවල්, දෙකක් ලියන්න negative ඒවා, එකක් ලියන්න about your feeling. කියන්නේ හරිම සරලයි. ප්‍රශ්න දවසක්ද, සීතල දවසක්ද ඒක ලියන්න. එතකොට positive දෙයක් නම් I'm at home කියලා ලියන්න පුළුවන්. මම මේ කියන දේවල්ම ලියන්න එපා. වෙන මොන හරි ක්‍රියේටිව් විදිහට හිතලා ඇත්තම දේවල් ටිකක් ලියන්න. එක්කෝ නෙගටිව් දෙයක් නම් I am not busy. ඒ වගේ.
හරිම සරල දේවල් කෙටි වාක්‍ය ලියන්න. පුළුවන් නම් ෂෝට් ෆෝම් පාවිච්චි කරලා ලියන්න. එතකොට it sounds more natural. මේ sentences පහ පුළුවන් නම් comment section එකේ දාන්න. එතකොට මම බලලා ඒකට reply එකක් දෙන්න. ඉතින් thank you so much අද lesson එකත් එක්ක එකතු වුණාට. තවත් මේ වගේ වැදගත් lesson එකකින් හම්බෙමු. Goodbye.